Jessica 2025 November මාසේ 30 වෙනි ඉරිදිනයි. සිතට සතුට ඇතිවන්නේ ජේසුස් වහන්සේගෙන් පමණයි. ඇදහිල්ල සහ විශ්වාසය තිබෙනවා නම් කඳුල වෙනුවට සිනහව ලැබෙන්න යනවා. මාගේ වචනය අසනා ඔබේ දිවි සංවිධාන වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ සුරක්ෂිත වනාහුය. එවිට ඔබට ජයග්‍රහණය අත්වේ. ඔබ වෙත ස්වාමිනී මා හදවත ඔසවමි. මාගේ දෙවියනි ඔබ කෙරෙහි විශ්වාසය තබමි. ඔබ කෙරෙහි විශ්වාසය තබන කිසිවෙක් පරාජය වන්නේ නැත. ජේසුස් වහන්සේ සෑම දවසක්ම අලුත් දවසක් කරලා දෙනවා. හැම මොහොතක්ම අලුත් මොහොතක් කරලා දෙනවා. මනුෂ්‍යයන් විදියට ජීවත් වෙනකොට අවබෝධයෙන් සිටිය යුතුයි. කියන දේ ගැන, සිතන දේ ගැන, පතන දේ ගැන, කරන දේ ගැන ඔබට අවබෝධයක් නැතිව ගියොත් ඔබේ ජීවිතය කඩාගෙන වැටෙනවා. ජේසුස් වහන්සේ ඔබව කඩා වැටෙන විට ඔබට ශක්තිය දෙනවා නැගිටින්න. ජේසුස් වහන්සේ ඔබගේ ජීවිතයට ආදරය කරනවා. ඔබගේ සිතට සුවයක් අවශ්‍යයි. ඔබගේ ගතට සුවයක් අවශ්‍යයි. ඔබගේ ආත්මයට සුවයක් අවශ්‍යයි. අපගේ ජීවිතවල පීඩනය වැඩි වෙන්න ප්‍රශ්න එන්න පුළුවන්. ජේසුස් වහන්සේ ඔබ තුල සිටිනවා නම් මොන ප්‍රශ්න කරදර ආවත් සිතට සතුට ලැබෙනවාමයි. ඒ සිතේ සුවය මනුෂ්‍යයන්ට දෙන්න බෑ. ඒ සිතේ සුවය වෛද්‍යවරුන්ට දෙන්න බෑ. ඒ සිතට සුවය දෙන්න පුළුවන් එකම තැන වහන්සේ තමයි ජේසුස් වහන්සේ. හිත ඇතුලේ තිබෙන වේදනාව, හිත ඇතුලේ තිබෙන දුක මිනිසුන්ට පේන්නේ නැහැ. වෛද්‍යවරුන්ට පේන්නේ නැහැ. ගතට සහනය ඇති වන්නේ ජේසුස් වහන්සේගෙන්ම පමණයි. ආත්මයට පිපිදීම ඇතිවන්නේ ජේසුස් වහන්සේගෙන්ම පමණයි.